කලින් කියන්නේ ඒක මේ 24 23 ලියනවා. ඉස්කෝලේ දෙමළ ලියන්න දෙන්නේ නැහැ. ඉස්කෝලේ යනවා නම් ඉස්කෝලේ ලියන්න ඕනේ මේ අවස්ථාව ලියන්න. ඉස්කෝලේ කලින් අපි බගදා මේ ඉස්කෝලේට වත්නීම ගන්න. කොල්ල ලස්සන කවි පොතක් කවි නෙමෙයි නේ. කවි තකන්දර ඔක්කොම තියෙන මික්ස්. ලස්සන නිර්මාණය කරලා තියෙනවා. ඒක ඒ නිර්මාණය තාම එළියට දාලා නැහැ. එයා මට ඇවිල්ලා කිව්වා මේ සර් මේක මේ මම පොතක් ලියුවා මේකට මට ISBN හම්බුණා. මේක දාන්න ඕනේ විදිහට මම හිතුවා සර්ට දෙනවා කියලා ක්ලාස් එක වෙලාවට සංකේතාත්මක. එතකොට මගේ උඩට ආවා මේ මෙහෙම වැඩක් එකම ප්ලෑන් කරලා තිබුණා. දැන් ඊට මාස ගානකට කලින්. මම කිව්වා නෑ මම ඉඳපන් එහෙනම් නිකන් ක්ලාස් එකේ දෙන්න ඕනේ නෑ. අපි හෝල්ඩ් එකේ ස්ටේජ් එකේ දෙමු කියලා. මේක විශේෂ තනක් නෙමෙයි. ගාලේ තියෙන අයිකනික් ප්ලේස් එක. අර අපි සිංහල අවලෝකන කරන මොකද කරන්නේ ඒ නිසා. ඔලා ගාල්ලේ බුක් ලොන්චින් සරමොනි එකක් තියෙනවා කරන්නේ මෙතන. මේක තාම වැදගත් ඓතිහාසික තැනක්. සහ මේක ඓතිහාසික අවස්ථාවක්. මම කොහොම කරමුද? හරුසෙට කැමති වුණා. ඉතින් අපි දැන් යන්නේ වැඩේ කරන්නේ. ඔයාලා හරුසගේ එක්තරා ජීවිත එක්තරා ගමනක ජීවමාන සාක්ෂිකාරය වෙන්න යන්නේ. ඔයගොල්ලෝ හැමෝගෙම ආශිර්වාදය වුණ හරුස මාළියට මගේ ආශිර්වාදය හදවතින්ම තියෙනවා. මේ ආරම්භ කරන ගමන සාර්ථකව ඉස්සරහට ගෙනියන්න කියලා අපි හරුසගේ වැඩේ තයොමු වෙනවා. පොතේ නම තයොමු වෙනවා. පොතේ නම දවල මිනි. උඩ ගන්න කොල්ල. අපි තරුසකින් වචන ස්වල්පයක් අහමු. අසර කවරයක් මේ කවරයක් පාන දෙන්නේ. සම්පූර්ණ පොතේ ඔක්කොම ටයිප් සෙටින් පවා කරලා තියෙන කොල්ලා. කවර ඩිසයින් එක කරලා සියල්ල කරලා තියෙන්නේ. ඉතින් වැඩක් නේ ඉතින් මේ තරුස මොකද කියන්නේ මේ පංගලක් කරලා. Thank you sir. මුලින්ම කියන්න ඕන මගේ විනෝදාංශය පොත් ලියන එක නෙවෙයි. නවකරණය හා නවෝත්පාදනය තමයි මගේ විෂය. 2020 දී පටන් ගත්ත විෂය මම මේ වෙද්දී මගේ පේටින් බලපත්‍රයක් තියෙනවා පෙන්ඩින් ලිස්ට් එකේ. මම නිර්මාණ 6ක් කරලා තියෙනවා. 2020 පළවෙනි නිර්මාණය කළා ඊළඟට 2022 වෙනකන් නිර්මාණ 6 කරා. 6 වෙනි නිර්මාණයට සමස්ත ලංකා ජයග්‍රහණයක් හම්බුණා ප්‍රථම ස්ථානය. ඒකෙන් තමයි මම පේටින් ආයුධම් කරේ. ඉතින් ඒ විදිහට ආපු ගමනේ මම හිතුවා එක විෂයකට එක ශාස්ත්‍රයකට අපි සීමා වෙන්න ඕනේ නැහැ කියලා. නොවෙන්න එක දෙයකට වෙයි සමත කියලා කිව්වට සර් කියනවා වගේ මම හිතන්නේ එක දෙයකට අපි සීමා වෙන්න ඕනේ කියලා. අපිට ගොඩක් දේවල් පුළුවන් අපේ ඇතුලේ අපි දන්නේ නැති දේවල් සහ දන්න දේවල් ඔක්කොම එකතු කරාම ලොකු පරාසයක් අපි ඇතුලේ තියෙනවා. ඉතින් මම හිතනවා මට මේ ලැබිච්ච අවස්ථාව ජීවිතේ මට කොහෙවත් ලැබෙන්නේ නැති ගොඩක් වටින මගේ වටිනාකම මට දැනෙන අවස්ථාවක් කියලා. ඉතින් ඒකට ගොඩක් ස්තුතියි සර්ට. ඒත් එක්කම ස්තුති කරන්න ඕන තව කීප දෙනෙක් ඉන්නවා. මගේ අම්මා තාත්තා. එයාලට ලොකු වියදම් දරන්න පුළුවන් කට්ටිය නෙවෙයි. හැබැයි එයාලා පුළුවන් විදියට පොඩි පොඩි දේවල් පරිමහගෙන මට පොත් ටික print කරගන්න. ඒ දේවල් වලට බෑ නොකිය මට අත දුන්නා. ඉතින් එයාලා දෙන්නත් ආදරෙන් මතක් කරන්න ඕන මගේ නංගිලා දෙන්න. ඒ වගේම විශේෂයෙන් ඔයාලා සර් ගෲප් එකට දාපු ගමන් මම දැක්කා අයියලා කලේ ස්ටේටස් දාලා තියෙනවා, ෂෙයා කරලා තියෙනවා. ඉතින් ඒකට හැමෝටම ගොඩක් ස්තුතියි කියලා කියන්න ඕන. ඒත් එක්කම මම ඔය වාඩි වෙලා ඉන්න අතරේ පුංචි දේවල් ටිකක් ලියාගත්ත ඉන්නවා. කියන පුංචි දෙයක් කියන්නද මම. ඔයාලා හැමෝම සර් ගැන දන්නවා. ඉතින් මම විශේෂයෙන් කියන්න ඕනේ නැහැ. මිනිස්සුන්ට දැනෙන සහ හැඟෙන දේවල් තියෙනවා. අපිට හැඟෙන දේවල් වචන වලට පෙරලලා පහසුවෙන් අපිට කියන්න පුළුවන්. හැබැයි දැනෙන දේවල් අපිට තව කෙනෙකුට වචන වලින් කියා ගන්න අමාරුයි. මම මේක දැක්ක තැනක් කියන්නම්. 20 21 ක්ලාස් එකට මම මුලින්ම ආව අන්තිම දවස් කීපේ. මම ඇවිල්ලා නිකන් වාඩි වෙලා හිටියා නෝට් ලිව්වෙත් නැහැ. මොකද වෙන්නේ කියලා බලන්න වාඩි වෙලා හිටියා. ඒ වාඩි වෙලා ඉන්න අතරේ අන්තිම දවසේ මම දැක්ක අයියලා අක්කලා වෙන්නේ ඉස්සරහට වෙත් කතා කරනවා. බහුතරයකට කතා කරගන්න බෑ. එයාලා කරන්නේ ඉස්සරහට එනවා පටන් ගන්නවා කතාව පටන්ගෙන අඬනවා.
ඉස්සරහ ඉඳගෙන අඬනවා. යාළට වචන පිට වෙන්නේ නැහැ. වචන වෙනුවට ඇස් වලින් කඳුළු වෙන්නේ. ඒ කඳුළු වල තමයි එයාලට කියන්න ඕන දේ එයාලගේ වචන තිබුණේ. අපිට ඒක දැනුණා. මම දැක්ක බලන් ඉඳපු හැමෝම දුක නෙවෙයි සතුට පිරිච්ච කඳුලක් ඉදිරියේ තියාගෙන ඉන්නවා. ඉතින් මේ අවස්ථාව ලබා දුන්නු සර්ට මම ස්තුතියි කියලා වචන වලින් කියනවත් එක්ක මගේ හදවතේ තියෙන දේ මට දැනෙන දේ මම කියන්න බැරි වුණත් මම ඒක දැනෙනවා කියලා සර්ට කියන්න ඕන. ඉතින් ඔයාලගේ ලොකු වෙලාවක් ගන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම අර ලියපු එක කියවන්නම්. කියන්නට කතා ඇතිමුත් රස කර බෙදා නැහැ නොවැ යන්ට මට අවසර. කොතෙක් කංකටොළු ආවත් දිවි කතර ගෙවන් සතුටින් නොවි කිසි කරදර. Thank you. මම කවි ලියන්න පොත් ලියන්න ලොකු වෙනසක් මට ලොකු මට ඒක කියන්න දෙන්නේ නැහැ. කොහොම හරි මාව ගොඩක් ඉස්සරහට තල්ලු කරපු කෙනෙක් තමයි සර් කියන්නේ. මම සාමාන්‍ය කවි ලියනවා විනෝදාංශයක් විතර නෙවෙයි නිකන් ඉන්න වෙලාවට හිතට දැනෙන දේ නිකන් දුක හිතුනහම බුක් කරන්නේ මේ දුක හිතුනහම සහ සතුට හිතුනහම මොකක් හරි දෙයක් මම ලියනවා. ස්ටේටස් එකක් දානකොට ඒක ලස්සනට දාන්න ඕනේ කියලා හිතලා මොකක් හරි කවියක් වගේ ලියලා දානවා. එහෙම කරපු එක මම දවසක් ක්ලාස් එකේ ඉන්න අතරේ පොඩි වැඩක් කරා. කොහොම හරි ඒකට සර් මට දෙන්න පුළුවන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට ඒ තරම් දෙයක් සර් මට දෙවි කියලා. මම සර් දෙන්න. මේ දවසක් ක්ලාස් එකේ ඉන්නකොට එනවා මේ අමුතු මේ මැසේජ් චිට් එකක් මේ සාමාන්‍ය චිට් එන්නේ මේ මට ඒක සර් දැන් අදාළ සර් සීතලයි මරන්න දාන්න ෆෑන් එක ඔක්කොම මේ AC ඔක්කොම යාගේ අර කොහොම නේ දවසක් ආව මේ ඒකේ තියෙන කවියක් තමයි කියවල බලුවම මේ ඒකේ තියෙන මේ ගැළපීමක් තියෙන ලස්සන කතාවක් තියෙන විදියවල ලියපු කවියක් කියලා පේනවා මම කල්පනා කරගන්න නෙවෙයි පොළොවට ආපහුසක් එහෙම ලියලා කියලා ඒක වෙන එකක් මම දැක්කා මම ඉතින් කවිය කියුවා මේ කියවපු එකකින් ඉඳලා මම අද වෙනකම්ම චිට් වලින් කවි කියවනවා මේ එක එක අනුවර්ත නාම දාගෙන ඒවනවා මේ H2O කියලා දාලා සමහර වෙනවා සමහරලාට දේවා කියලා දාගෙන මූ තමයි ගාන අපුඩ කර කවි කියනවා දේශන කරනකොට ඉතින් සාමාන්‍ය කියවා එඩි කරන්නේ මම මේ වෙලාවට කිව්වේ දැන් උඹලා යන්න ළඟයිනේ මේ ඉස්සරහට උඹ එවන්න ඕනේ දැන් ගොඩක් කොල්ලොන්ගේ රෙදි ගලවපු මේ මහා බලලේ කියලා එක කියලා මේ ඊයේ කවින් දෙරෙද්ද ගැලුවා මම හිතන්නේ මොකක්ද කියලා මම කවින් හාවෙන්න මොකක්ද කියලා මේ අයියලාට කැම්පස් එකට වගේ අහුණා නම් වෙලාවට හම්පාරක කාලා අයියලා වයික් කරලා කවි කියන. දෙකටම අපි තවදුරටත් ඕනේද ඔය කවි. අපි දේ වගේ කවි බලාපොරොත්තු වෙමු. ජය වේවා. ඔගොල්ලෝ දේ වගේ පොතක් ගන්න අර දේවට ඒ වෙනවන පරිච්ඡේදය දෙන්නේ.